ලස්සන සුන්දර හවසක ඉර බැස යන සැන්දෑවක අලි රංචුවක් එක්ක තවත් ඇතෙක් බලන්න තියෙන නම් ඊටත් එහා මොනවද නේද? අද ආවේ කාවින්ගත් එක්ක. කාවින්ග විතරක් නෙවෙයි තව අපි අලි බලන සෙට් එකේ තව සෙට් එකේ ඉතුරු සෙට් එකත් එන ගමන් ඉන්නේ මග. ආවම්ම බලන්න කවුද කියලා කිව්වහම වැඩක් නෑනේ. අලි බලනවා නම් මෙන්න මේ විදිහට තමයි අලි බලන්න ඕනේ කියලා අදත් පෙන්වන්න පුළුවන් විදිහේ වීඩියෝ එකක් තමයි ඔයාලට පෙන්වන්න හදන්නේ. ගම් මැද්දට ආවහම සාමාන්‍යයෙන් තියෙන ලොකුම ගැටලුව තමයි ගම් වල මිනිස්සුන්ගෙන් අලි බලද්දි එක එක ප්‍රශ්න එනවනේ. ඉතින් අපි දැනට නම් මේ පැත්තේ එහෙම කිසිම අවුලක් නැහැ. හැබැයි ඈත මිනිස්සුන්ගේ එක එක ජීවන උපාය විදියට එක එක රස්සාවල් කරනවා. ඉතින් දීවර ජනතාව එයාලගේ වැවේ මාළු අල්ලනවා. එයාලා මාළු අල්ලනවා. එයාලගේ ගමේ අලි ටික ඇත්තු ටික බලන්න අපි එහෙ ඉඳලා කිලෝමීටර් 70-80 දුර ගෙවාගෙන බයික් එකේ එනවා. දැන් ඇත්තටම මේ වාහන වලට වියදම් කරන සල්ලි වලට වැඩිය මේ දවස්වල තියෙන තෙල් ප්‍රශ්නත් එක්ක ලේසිම විදිය තමයි බයික් එකේ අලි බලන එක. ලාභම ක්‍රමේ හැබැයි අවදානම්ම ක්‍රමේ. මේ කන්දේ ඔක්කොගෙම මේ අලි පිටම දිනවා. කියන්නේ අලියට පිට ගහ ගන්න ක්‍රමය. අපේ සුපුරුදු යාළුවෝ සෙට් එක ඇවිල්ලා ඉන්නේ. කසුන් අයියායි කසුන් අයියාගේ තව යාළුවෙක් යනවා. අර යන්නේ. මෙයා තමයි මේ පැත්තේ අම්මා අලින්ගේ සහ ඇත්තුන්ගේ අයිතිකාරය. නෑ. එහෙමද කියන්නේ කට්ටිය. අපි කියන්නේ වද? ඒ මිනිස්සු හදාගත්ත කතා හොරද? අපි එහෙම නෑ. හැබැයි මට ලොකේෂන් අමතක වෙන්නේ නෑ. ආ ලොකේ. මේ කිරා ඉන්නවනම් වැව්බන්ට කෙරවලේ තියන්න. කිරාව රයන්න බෑ බුදුහාම කොහොමද අලිය අඩිය? මේ බහැලා තියෙන අම්බානක මේ දුවන්න නම් බෑ අසුන අය. ඔව් අපි එද්දි අම්මා පස්ස දාන් ඉන්නවා. අපි එද්දි පස්ස හරවන් ඉන්නවා තල් ගහයට. මොකද? ඇතා? අඩෝ මේ කිරාගේ ඇස් පේන්නේ අපි එද්දි අර වන්ට එක හොඳට අපි අත ફોකස් කරන් ආවේ වටෙන් වෙනක. කොතනද හිටියේ? මේකේ හැද තියෙන්නේ. මේ ගාල්ට හැපැත්තේ. ගාල ගුවන්න නම් බෑ මල්දියා. අර ඉන්නේ බා. කො? අන්න නැතා. කො ඇතා? අර ඉන්නේ බුෆේ දාලා නැතා වඩම් ගහන්නකෝ. හරි. වෙන විදි වලට වඩම් ගහලා තියෙනවනේ. අත්තු වඩම් ගහලා නැහැනේ. අදෙන් ගහන්න. අතෙන් බලාගන්න. ඉමන්නේ කිරා. හරි කිරා හරි. ඔයා ඒක කරන්න. ඇතා යනවා. දිල්මියා මොකෝ වෙන්නේ? ඇතා යනවා. මේ අපි ඉන්නේ තනිකරම බඩේරු හේනක. හැබැයි මේ හේන අපි කියපු අනිත් හේනවල ඔක්කොටම වැඩිය වෙනස්. මොකද දුවන්න නම් බෑ. පට්ටම අමාරුයි. ඇත්තටම අද නම් මාරම රිස්ක් එකක් කරන් තමයි මෙතනට මේ ෆොටෝ එක නැත්තම් වීඩියෝ එක ගන්න ආවේ. මොකද ඒ තරම් මේ අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නැහැ කියනනේ. එක්තරා පිස්සුවක්. ඇතා ඉන්නවා අපේ ඉස්සරහින්. අර ඉන්නේ. ඇතා ඉන්නවා අපේ ඉස්සරහින්. කම්බිලි කියන්නේ කාලේ දීපයේ දේශේ කුලයේ මව කියන ඔක්කොම බලලා දාපු නමක්. මේ නම හරියන්නේ මේ ඇතාටමයි. කැමතිගොල්ල ප්‍රියංජන මල්ලිගේ යෝජනාවකට තමයි එයාම පළවෙනි ඡායාරූපය ගත්ත මේ බෝල ලස්සන ඇතාව කම්බිලි කියලා නම් කරේ. හැබැයි ඇතාට හරියනම නම. මේ ඇතාව අපි බලන්න යන පළවෙනි සහ අවසාන සැරේ මේක තමයි. මොකද මෙයා ළඟට යද්දි දැනුනේ අමුතුම භයංකාර බවක්. ළඟට යන්න තේරෙන්නේ අවදානම සහ අනාරක්ෂිත බව. එයා බලන්නේ ඇස් දෙක එළියට දාලා. ඒ බලන බැල්මට අපේ ඇඟ කිලිපොලා යනවා. ළඟට එනවා කියලා මෙයාගේ අඩි දකින්න වෙලාවට ඒ දැනෙන හැඟීම නම් විස්තර කරන්න බෑ. මේ ඇතාව දැක්කු අය නැත්තම් මේ ඇතාගෙන් බැට කාපු අය හොඳටම දන්නවා. ඒකයි මේ ඇතාට කම්බිලි කියලා කියන්නේ. අලි බලිල්ලයි බලි බලිල්ලයි එපා වෙන්නේ නැහැ කියනවනේ. හැබැයි ඒ කොච්චර අවදානමක් තිබ්බත් මේ වගේ දෙයක් ආරංචි වෙච්ච ගමන් නොයන්න තියෙන අවදානම නම් ටිකක් අඩුයි. හිත කියන්නෙම යන්න ගිහිල්ලා බලන්න කියලා. මොකද අපි 100 ගණනක් ඇත්තු දැසින් දැකලා තියෙනවා. හැබැයි මේ ඉන්නේ වෙනමම ඩයල් එකක්. ඇත්තටම බලන්න ඕනම ඇතෙක් හැබැයි එකපාරයි.
අපි ඉන්නේ තනි කරම බඩිනකු යායක් මැද්දේ. කැලේ අයිනට ආවා. ඇතා කොමාරි මීට දැන් කැලේට ඇවිල්ලා කැලෙන් එහා පැත්තේ තියෙනවා. වතුර වලක්. වතුර වලට යන්න යන්නේ මේ ඇතා මෙතන. අපි ළඟම ඉන්නේ. වයි කැලේට එහා පැත්තේ ඇතා. කට්ටිය ඔක්කොම ඇංගිලා. ඇතා බලනවා. මෙමරි කාඩ් සුද්ධ කරන් එන්න කියන්නේ ඒක තමයි. අපි මෙතන ඇතා බලන අතරේ තවත් අලියෙක් ඇවිල්ලා මේ ඇතාව හොයාගෙන. මේ හරිය අලි කීප දෙනෙක් සැරිසරනවා කියලා අපට ආරංචි වෙච්ච හින්දාම ටිකක් අපි අවධානයෙන් තමයි හිටියේ. නැත්තම් දන්නවනේ. මෙහාට කරකුණා. අලි පොඩි අලියා. අර අපි ඊගෙවුවත නේ හැබැයි මේ වැවිල්ලා තනි කරම අලින්ගේ කාමර ගෙවලුත් නෙමෙයි කාමර. අලින්ගේ කාමර වගේ පොත් මේ බිම ගහලා කාලා වටේම මේ පිටියේ තියෙන තනි කරම අලින්ගේ අඩින්ගේ සයිස් එක මේ වෙනනේ අපි කකුලක් දැම්මම කොහොමද මේ අලි අඩි දෙකක් සයිස් මේ අන්න අලි වෙඩිල්ලක් දැම්මා තනි කරම අලි තනි අලි පිටි තියෙන මේ අපි මෙතනට එද්දි තව අලි 60 විතර රංචුව පහු කරන් ආවේ යන ගමන් බලාගෙන යන්න තමයි හිතන් හිටියේ නමුත් මම නම් හිතන්නේ නැහැ අද මේ අතා දාලා යන්න පුළුවන් වෙයි කියලා මේ ආයෙම තනි කරම හේම් පිටියක් මේ වස්සද්දලා තමයි ඉතින් අපේ රටේ මිනිස්සුන්ට කෑම දෙන්නේ සමහරු කියනවා කැලෑ එලි කරලා කියලා. ඔය ඉතින් කැලෑ එලි කරලා. හැබැයි කෑම කද්දි කාටවත් මතක් වෙන්නේ නැහැ මේවා කැලෑ එලි කරලා හදපුවා කියලා. අත කර කනවා. එහෙම තමයි අපේ මිනිස්සුන්ගේ හැටි. හැබැයි අලි මිනිස් ගැටු වෙන වෙලාවට මේ කැලෑ එලි කරලා. දැන් මම කියන්නේ මේ කැලෑ එලි කරලා ගොවිතැන් කරන්න ඕනේ කියන කතාව නෙමෙයි. මම මේ ඇත්ත කතාව මිනිස්සු කතා කරන දේ ගැන මම කතා කරේ. හේන් පිටි තියෙනවනේ. ඔව්. අපි හිතන්නේ වක්කර 50ක් තිබුණා කියලා. අද මේක අවුරුද්ද කරන්නේ එක කන්නේ. එක කන්නයක් කරලි ඉවරලා සතුන්ට නිදහස් කරන්න තියෙන්නේ. දැන් අපි මේ හේන් පිටි යහට මෙහාට හැමතැනකම ගියා අපි සෙට්ටුන් නැහැනේ අපිට කොයිවත් මිනිස්සුයෝ ඉන්නවා හරක් දාලා ඉන්නවා. නෑ නෑ නෑ. ඒ කියන්නේ මේ සංජය දැන් මේ හේන් පිටි අත්තරම මේ සතුන්ට වටිනාකමක් තියෙනවා. අලියත් වල විශේෂයෙන්. අලි ගමට යන්නේ හේන්ට ඇවිල්ලා දැන් අපි දැන් ඇතාවත් පැය ගානක් බැලුවා ඒකට. කිසිම මනුස්ස පුරුලක් නෑනේ. මනුස්ස පුරුල්ටක් නැහැනේ. ඒ කියන්නේ දැන් මේවා අවුරුද්ද යම් කාලයක කරලා අකාරලා දාගෙන හේන්. එතකොට ඊළඟ කන් වෙනකම් සතුන්ට ඇති වෙන්න කැමති දෙනවා දැන්. අර අලි කන ලවැල්ල මේවා ඉතින් මේ ඕන තරම් සතුන්ට තියෙනවනේ. ඔව් හැබැයි. අන්න ඒ හින්දා මේ අර හැම හේනක්ම මේ අලි මිනිස් ගැටුම නිර්මාණය වෙන පරිසරෙලි කිරීම නෙවෙයි. මම කියන්නේ. ඔව් ඒක හරි. අන්න ඒකට තමයි කියන්නේ අලි මිනිස් සහජීවනය කියලා. කාලයකට වගා කරනවා. කාලයකට එතකොට වගා කරමින් පස්සේ අලින්ට නිකන් කැලේට වැඩිය හොඳට කැම තියෙනවා. එතකොට ඉතින් මිනිස්සුන්ගේ ගම් වලට අලින්ට යන්න එච්චර මෝන වෙන්නේ නැහැ. මොකද මේ හේන් යාවේ ඇති වෙනකන් කැම තියෙන හින්දා. වන්න කොච්චර ලස්සනද මේ කොච්චර මේ ප්‍රොඩක්ට්ස් බයි ප්‍රොඩක්ට්ස් කරන්න පුළුවන්ද? දැන් අනිත් බලන්නකො සංජය දැන් හොඳම සාක්ෂිය තමයි මෙයාලා ගමට ගිහලා ගම කාලේ මේ ලවල්ල විතරක් කාලා තියෙනවා කියන්නේ හොඳම සාක්ෂිය මේ. කිසිම මේ ජරාවක් පොලිතින් කෑල්ලක් කරන්න මොකුත් නැහැ නේ. නෑ දැන් අපි ගමක තියෙන මොනවා හරි භෝගයක් කෑවත් ඒ වල තියෙන අංශු මේ වල තියෙන්නේ මේ. ඒවා කිසිම දෙයක් නැහැ මේ. ඔක්කොම තියෙන කැලෑ තනකොළ තියෙන්නේ. උණු බෙට්ටක් උණු බෙට්ටක් මම දැන් දවස් 3ක් දෙකක් තුනක් වගේ අපුවට මේ වල දෙන්නේ. මේ පොඩ්ඩක් ගහලා තියෙනවා මේ. දවස් 3ක් දෙකක විතර සුපිරි බෙට්ටක්. ඔන්න ඔක තමයි විස්තරේ. සමහර මිනිස්සු දැන් අපි මේ අලි බලලා මේ ගමේ හේන් ටික ප්‍රොමෝට් කරලා මිනිස්සුන්ගෙන් තන ගන්න කතා හදනවා කියලා. එහෙම නෙවෙයි. අර ගැටලු තියෙන තැන් තියෙනවා ගැටලු නැති තැන් තියෙනවා. නැති තැන් උතක් පෙන්වන්න බෑ සංජය නේද? තියෙන තැන් පෙන්වනවා වගේම. ඇත්තටම මේ ගැටලුවක් නැති පරිසරයක්. හොඳ නරක හැම දෙයක්ම තියෙනවා. හැම දෙයකම. ඔව්. දැන් අපි මේ ඇතා මෙහෙම ෆොටෝ ගහපින් තමයි දන්නේ දැන් මෙහෙම එකක් ඉන්නවා කියලා. අනිවාර්යෙන්. නැත්තම් මැරලා ගියා නම් සමහර කෑ ගහනවා මේ ඇත්ත ෆොටෝ ගහලා එළි දැම්මම ඇවිල්ලා මරන් කරනවා කියලා. දැන් හිටියද නැද්ද කියලා නැත්තම් දන්නේ නැහැ. අපේ සබාදාමට මේ වගේ ලස්සන දායාදයක් තියෙනවා කියන්නවත් නැත්තම් අපි දන්නේ නැහැ.
කාවන්තිස්ස ගජබාහු එතකොට සැන්ඩෝ මහසෙන් ඔය හැම සතාගෙනම කතා වෙන්නේ මිනිස්සු දැකපු හින්දා. දැක්කේ නැත්තම් මෙහෙම සත්තු ලංකාවේ ඉන්නවද කියලා දන්නෙත් නෑ. අර මේ මොනවාද ලිඳේ ඉන්න මැඩියා වගේ තමයි. මැරලා යනකම් අවසාන දන්නේ නෑ මොකද මේ සත්තුන්ට වෙලා තියෙන්නේ මෙහෙම සත්තු ඉන්නවද කියලා. හවස් වෙනවා කියන්නේ අලියගේ වෙලාව. මේක තමයි අපට යන්න තියෙන වෙලාව. කැලේ ඇතුළට ගියපු කම්බිලි දැන් ආයෙත් ටික ටික කලෙලි බහිනවා ගමට යන්න. ගම ළඟට ගිහිල්ලා අඹ ගෙඩියක කෙහෙල් ගෙඩියක රස බලලා ආයෙත් ඉතින් මේ පැත්තටම එන්න. හැබැයි මේ පැත්තේ මිනිස්සු මෙයාව දකින්නේ නම් ටිකක් අමුතුම විදියකට. හැබැයි අපේ නම් ආයෙත් කම්බිලි බලන්න එන්න නම් කිසිම අදහසක් නැහැ. හැබැයි මොනවා වුණත් මේ අපේ රටේ සම්පත්. අපි මේ සම්පත් රැක ගන්නයි කටයුතු කරන්න ඕන.